අයියාලුවනේ අපි අද කතා කරන්නේ මෙටා AI ගැන. ඔයාලා දන්නවද දන්නේ මෙටා AI කියන්නේ මොකක්ද කියලා? සරලවම කිව්වොත් එහෙම මේ ඔයාලා පාවිච්චි කරන Messenger, WhatsApp, Instagram එහෙම Facebook එක ඒ ටිකම මෙටා සමාගමට තමයි අයිති. ඒ සමාගමෙන් AI එකක් හඳුන්වලා දීලා තිනවා. ඒක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ එක පාවිච්චි කරන්න අපි මුලින්ම මේ WhatsApp එකයි Messenger එකයි අප්ඩේට් කරගන්න ඕනේ. සමහර කට්ටියන ඔටෝ අප්ඩේට් වෙලා ඇති. ඔයාලට පල්ලේ මේ WhatsApp එකට ආපුවම පල්ලෙහෙන් පේනවා මේ නිල් පාටයි දම් පාටයි වගේ රවුමක් අරගෙන දකුණු පැත්තේ යටින්ම ඒකත් මැසේජ් අයිකන් එකක් වගේ තමයි පෙන්නන්නේ. හරි අපි මේ අයිකන් එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද අපි AI පාවිච්චි කරලා මොකක් හරි ජෙනරේට් කරගන්න කියලා. ඊට කලින් ඔයාලගේ ඉල්ලීමක් කරන channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඒ රවුම ක්ලික් කරගන්නකො. හරි දැන් අපි මෙටා එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මේක උඩින් පේනවා ask meta AI anything කියලා. මෙතන තියෙන free font වගේක් එහෙම දීලා අපි බලමු අපි කැමති image එකක් generate කරන්න කොහොමද කියලා. මේ මෙතන මේ පල්ලෙහා තියෙන messenger කියලා එතන type කරගන්න තමයි අපිට තියෙන්නේ. මම type කරගන්නවා image rose tattoo කියලා. ඊට මේ message එක අපි send කරනවා වගේ යවමු. එතකොට ඒක generate වෙන පොඩි වෙලාවක් යනවා ඉතින්. then photo එක generate වෙන බලන්න හරිම ලස්සනයි. rose tattoo එකක් generate වෙලා තියෙන දැන්. ඔයාලටත් මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලටත් තියෙන මොකක් හරි කැමති ෆොන්ට් එකක් දීලා මේ වගේ ලස්සන image එකක් generate කරගන්න පුළුවන්. හරි මම දැන් මේක දැන් delete කරගන්නවා. අපි බලමු මෙතන මේ දීලා තියෙන free font වගේක් ඒකත් use කරලා බලමු කොහොමද වැඩි කරගන්නේ කියලා. අපි බලමු මේ birthday එකට image එකක් කොහොමද generate කරගන්නේ කියලා. ඒක උඩ click කරන්න. ටික වෙලාවක් ඉතින් බලන්න ඉන්න ඕනේ. image එක generate වුණා. හරිම ලස්සනට generate වෙලා තියෙනවා. ඔයාලටත් ඉතින් මේ වගේ free කරගන්න පුළුවන් වැඩක් නේ. ඉතින් image generate කරගන්න පුළුවන්. හරි මේ AI එකකින් වැඩ කරන්න මෙහෙම තමයි මෙටා සමාගමේ සරලයි. ඒ කියන්නේ ලේසි. මේක free දීලා තියෙන්නේ. මේ ඉඳ ගෙවන්න ඕනේ නැහැ කිසිම ගෙවීමක්. මේක Messenger වලටත් මෙහෙම තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. මොකද මේක මෙටා සමාගමේනේ ඒ WhatsApp Messenger දෙකම. ඒ ඉඳදී මේ විදිහටම තමයි Messenger වලත් කරන්න තියෙන්නේ. Messenger වලත් ඔයාලට වීඩියෝ එක ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. like එකකුත් දාන්න වීඩියෝ හොඳයි නේ. share පාරකුත් දාලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.